මගේ ගාව නැට්වර්ක් එකක් තියෙනවා. මම කලින් try කරලා නැහැ. අපි බලමු try කරලා මොන වගේ රසක් එයිද කියලා. ඔයාලා try කරලා තියෙනවා නම් පහලින් comment එකක් දාලා යන්න. පළවෙනි එක walnut. බලමු. කඩන්නේ. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඒ තියෙන්නේ. අනේ මන්ද කොයි වගේ රසක් ඒද කියලා. හරි මම මේ තියෙන්නේ. එක 350යි. කීල්ස් එකෙන් ගන්න පුළුවන්. කාලා බලන්න. චුටි කියලා. පොඩ්ඩක් කජු රහ වගේ තියෙනවා. අනේ මොන්ද? මොන අපිට තිත්ත රහකුත් තියෙනවා. මේ විදිහට තියෙන්නේ. ඒක නම් දෙච්ච රසක් නෑ. පොත්ත කරලා බලමු. තිත්තයි. පොඩ කජු රහක් තියෙනවා අර කොට්ටඹ රහ වගේ. අරටවත් අපි දෙවෙනි එක try කරලා බලමු. ඒක නම් මට දකුණු දෙන්න පුළුවන් 10න් 5ක් වගේ. සාමන් තියෙනවා. ඒක නම් 250යි. කීල්ස් එකකින් ගන්න පුළුවන්. ටිකක් හදලා බලමු. ඒක නම් තියෙන්නේ මෙන්න මේ වගේ. කාලා බලමු. ඒක නම් ඇත්තටම මාර කේල් රසක් තියෙනවා. ඒක රට හජු වගේ. ඒක රසයි. ඇත්තටම ඒක නම් මට 10න් 8ක් වගේ දෙන්න පුළුවන්. ඒක රසයි. ඊට පස්සේ තියෙනවා සූර්යකාන්ත ටික කියලා. අතට මම try කරලා නැහැ කලින්. අපි try කරලා බලමු. මේ මම ඒක හදන්නේ කොහොමද කියලා. එහෙනම් තියෙන්නේ මේමයි. හරිම වෙනස්. රෝදවන්න චුටි චුටියට දීලා. නේ? කාලා බලමු try කරලා නේ. අපි සෝන්න පොඩක් අවුල. නිකන් අර පොඩක් රසයෙන් අර walnut වල වගේ රසක් පොඩ්ඩක් එනවා. ඔනේ මන්ද. මම ඒක සෙට් නෑ. මට ඒකෙන් 10න් 5ක් වගේ දෙනවා කියලා. ඉතින් ඒක කියන්නේ ආලා කියන්න මම මොනවද try කරන්න ඕන කෑම කියලා. bye bye. අසෝද බ්ලොග්